ගේ GitHub link එක පල්ලෙහාන් දාලා තිනවා. ඔයාලකින් ඕපන් කරගන්න. ඕපන් කරගෙන මෙතන run on replit කියලා බටන් එකට ටච් කරන්න. ඊට පස්සේ මේ වගේ page එකකට යයි. ඊට පස්සේ මෙතන තියෙන video mark එක ටච් කරන්න. දැන් මෙතන QR එක ඔයාගේ WhatsApp එකෙන් ස්කෑන් කරගන්න. ස්කෑන් කළ වෙලා ආපහු GitHub එකට එන්න. මෙතන මේ here කියන එක ටච් කරන්න. ඊට මේ වගේ එකට එනවා. මෙතන create form දෙන්න. ඊට මෙතන setting.js කියලා ෆයිල් එකක් ගන්න. මෙතන මේ pencil mark එක ටච් කරන්න. ඊට පස්සේ මේ auto typing කියන එකට ඔයාලට auto typing වෙන්න ඕන නම් true දාන්න, නැත්නම් false දාන්න. auto record වෙන්න ඕන නම් true දාන්න, නැත්නම් false දාන්න. ඊට පස්සේ මෙතන owner number, owner name වගේ වෙබ්සයිට් එකක් තියෙනවා නේ. ඒකේ link එක, WhatsApp group එකේ link එක එහෙම දාගන්න. මම මේ දාන විදිහටම මේක පුරවගෙන පල්ලෙහාට ඇවිල්ලා සේව් දෙන්න. ඊට පස්සේ ඔයාගේම නම්බරෙන් ආපු මේ session.js කියලා ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට මේ ඉදිරියට ඔබලා අප්ලෝඩ් ෆයිල් දෙන්න. මෙතන choose your files දෙන්න. දැන් අර QR එක ස්කෑන් කරලා WhatsApp එක තෝරගන්න මෙතනින්. ඊට පස්සේ ඔයාගේ WhatsApp එකේ media කියන එකට යන්න. media එකට ගිහලා document යන්න. ඊට පස්සේ එතන ඇති ඔයාගේ ෆයිල් එක. මම මේ විදිහට මේක අප්ලෝඩ් කරගන්නවා. හරි දැන් තියෙන bot එක deploy කරගන්න. දැන් ඔයා යන Mogi News account එකට ගිහිලා desktop site දාගන්න මෙතනින්. ඊට පස්සේ create couch page දෙන්න. ඉතින් මෙතන sales name එකට කැමති නම දාගන්න.
ඊට පස්සේ create කියන එක දෙන්න. දැන් මෙතන bring your own code කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන continue with GitHub කියන එක දෙන්න. වාර Black Dragon කියන බොට් එකේ මේ fork කරගත්ත GitHub එක connect කරගන්න මෙතනට. දැන් ඔයා fork කරගත්ත repo එක තෝරන්න මෙතන. පල්ලෙහාට ගිහලා මේ CPU එක RAM එක temp storage කියන එක පුදුම වැඩි කරගන්න. ඊට පස්සේ යට ගිහලා port කියන එකට 8000 දෙන්න. මේක තාම create වෙනවා deploy වෙනකන් ඉන්න ඕනේ. දැන් ඔයාගේ WhatsApp එකට ඇවිල්ලා බලන්න බොට් වැඩ කරනවද කියලා.